මුදලාලිගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අවුරුදු 5ක ඊමේල් කරත් කමක් නැහැ. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කිව්වේ බැංක් මැනේජර් හොඳට දන්නවා ඔයාව. කොහොමද මුදලාලි? මේ පැත්තට ආව. ඔව් මේ කොහොමද මේ දවස්වල බිස්නස්? මේ වැඩ ටික හොඳට කරගෙන යනවා. අවුරුදු කාලෙත් හොඳට බිස්නස් තිබ්බා. මම කල්පනා කරේ මේ අලුත් බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න කියලා. ඒකට මේ පොඩ්ඩක් ප්ලෑන් එක ගහගෙන යන ගමන් මට කෝටි 2ක විතර ලෝන් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා. ඒක ගැන චුට්ටක් කතා කරගන්න ආවේ. මුදලාලිට දෙන්නේ නැද්ද ලෝන් ඉතින්? අපි දන්න බිස්නස්මන් කෙනෙක් නේ. හරි. කමන්නේ වාඩි වෙන්නකෝ. මුදලාලි මට පොඩ්ඩක් මේ ෆයිල් එක පොඩ්ඩක් ප්‍රොසෙස් කරන්න හෙඩ් ඔෆිස් එකට යවන්න ඕන. මට මුදලාලිගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අවුරුදු 5ක ඊමේල් කරත් කමක් නැහැ. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කිව්වේ? ඇයි මුදලාලි ඒව හදන්නේ නැද්ද? එහෙම එකක් දන්නේ නැහනේ. එහෙමද මුදලාලි? හිතවත්කම් අපි තියාගමු. දොර ඇරලා තියෙන මුදලාලි වාගේ ගෙදර යන්න. පුතේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියන්නේ කටින් කිව්වට වැඩක් නැහැ. බිස්නස් එකේ රියල් ප්‍රෝග්‍රස් එක බලන්න පුළුවන් එකම ડોකියුමන්ට් එක මොකද්ද? ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස්. ඕන රෙපියුටඩ් බිස්නස් එකක් කියන්න, ලෝක ප්‍රසිද්ධ ඕනම බිස්නස් එකක් කියන්න අනිවාර්යෙන් එයාලා accounting maintain කරනවා. එයාලා financial statements හදනවා. ගිය අවුරුද්දකත් එක්ක මේ අවුරුද්ද කල්පනා කරලා වියදම් අඩු කරගන්න, මේ බිස්නස් එකේ expenses අඩු කරගන්න, income වැඩි කරගන්න, monitor කරන්න measurement එක තමයි මොකද්ද? financial statements. මේකෙන් තමයි profit the loss ද කියලා බලන්න. remember financial statements වලින් තමයි business එකක් ඉස්සරහට කරගෙන යනවද නැද්ද, අලුත් branch එකක් open කරනවද, තව outlets කීයක් දානවද ලංකාව පුරා කියලා decision එක ගන්න තියෙන detail ටික තියෙන්නේ මොකේද? financial statement. Ready to kickstart your journey in business and accounting with a guaranteed A pass for O levels? This isn't just about books. It's your ticket to becoming a boss. Sugat Liyanage can turn your dreams into reality.